අද ඇවිල්ලා මගේ ටුවර් එකේ 9 වෙනි දවසේ ඉතින් හෙඩින් ටුවර් එක ඉවර වෙනවා මගේ. ඉතින් අද එතකොට දැන් අපි නුවර ක්ලොව් විලායකේ ඉඳලා සීගිරියේ රූම් අන්සල බුටික් හොටෙල් එකට යන්නේ. ඉතින් උදේ 8ට නුවරින් පිටත් උනේ. දැන් මේ මාතලේ හරිය යන ගමන් ඉතින් කීල්ස් එකේ නතර කරා බඩු වගේක් ගන්න ඕනේ කියලා. ඉතින් අද දවසේ එහෙම තමයි. ඉතින් දැන් යන ගමන් දඹුල්ල පන්සලට යනවා. ඊට පස්සේ සීගිරියත් යයි ගොඩක් දුරට හවස. ඒක කොහොම වෙයිද දන්නේ, යන වෙලාව අනුව ඒක ඉතින් වෙනස් වෙන්නේ. ඉතින් එහෙම තමයි අද දවසේ වෙන්න තියෙන්නේ. ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. guys, ඉතින් අපි දැන් දඹුල්ලේ පන්සලට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි දඹුල්ලේ පන්සලේ අපිට entrance දෙකක් හම්බ වෙනවා. එකක් local entrance එක, අනිත් එක foreign entrance එක. ඉතින් එතකොට දැන් අපි ආවේ foreign entrance එකෙන්. මේක තියෙන්නේ අපි ආවේ නුවර පැත්තේ ඉඳලා. ඉතින් එතකොට නුවර දඹුල්ල පාර එනකොට දඹුල්ලේ පන්සලට ඉස්සෙල්ලන් තමයි මේ පාර තියෙන්නේ. ඉතින් එතකොට මේකෙන් අපි භාගයක් අර අනිත් පැත්තෙන් යනකොට වැඩි භාගයක් උඩට නැගලා තමයි එතන ඉඳලා තමයි නගින්න තියෙන්නේ. ඊට පස්සේ ඉතින් දැන් මේ මෙතනින් පඩිපෙළ නැග්ග ගමන් අපිට ටිකට් කවුන්ටර් එක තියෙනවා. ඊට පස්සේ ටිකට් කවුන්ටර් එකෙන් ටිකට්ස් අරගෙන ඒගොල්ලෝ ඊට පස්සේ තමයි උතනින් උඩට යන්න තියෙන්නේ. මේ දඹුල්ලේ තියෙන විශේෂත්වයක් තමයි අපි අපේ මේන් කැපිටල්ස් තුනක් ගත්තොත් අනුරාධපුර, පොළොන්නරුව, එතකොට නුවර කියන තුන ගත්තොත් ඒ ට්‍රයැන්ගල් එක ඇතුලේ සෙන්ටර් එකේ තමයි මේ දඹුල්ල කියන ටවුන් එක පිහිටලා තියෙන්නේ. ඉතින් එතකොට ඒ ට්‍රයැන්ගල් එක ඇතුලේ තමයි මේ දඹුල්ල පන්සල පිහිටලා තියෙන්නේ. අපි මේකේ උස ගැන කතා කරොත් මුහුදු මට්ටමේ ඉඳලා අඩි 1118ක් උඩින් තමයි මේ දඹුල්ල විහාරය පිහිටලා තියෙන්නේ. මේ දඹුල්ල රජමහා විහාරයේ ප්‍රධාන වශයෙන් ප්‍රධාන ගුහාවල් 5ක් තියෙනවා. ඉතින් එතකොට අපිට මේකේ විශේෂයෙන් බලා ගන්න පුළුවන් දෙයක් තමයි drip edges. එහෙම නැත්නම් කටාරම්. ඒ කියන්නේ දැන් අපි ගල උඩට වැහි වතුර වැටෙනවා නම් ඒවා ගල දිගේ ගලාගෙන පල්ලෙහාට බහිනවනේ. ඒ බහිනකොට ඒවා එහෙමම ගුහාව ඇතුළට යන්න පුළුවන් නිසා ඒගොල්ලෝ අර එතන කටාරම් කපලා තියෙනවා. ඒව කෙලින්ම ඇතුළට නොයා පල්ලෙහාට වැටෙන විදිහට. ඔතන ඔයාලට බලා ගන්න පුළුවන් මාර කිව්ව කටාරම උඩ අර කළු පාටට තියෙනවා. එතනින් යට කපපු තැනින් යට අර වතුරෙන් නැති හින්දා එතන වෙනම පාටක් තියෙන්නේ.
අපි දැන් ලන්ච් එකට නතර කරා. ඉතින් අපි අද ලන්ච් එක ගන්නේ Tropical Village restaurant එකෙන්. ඉතින් මේක තියෙන්නේ දඹුල්ලේ ඉඳලා ට්‍රින්කෝ පැත්තට යනකොට කිලෝමීටර් 4ක් විතර එනකොට CIC farm එක තියෙනවා. ඒක පහු වෙනවත් එක්කම තමයි මේ restaurant එක තියෙන්නේ. ඉතින් මෙතන කෑමත් හොඳයි, buffet type එකට තියෙන්නේ. එතකොට කෑමත් මාරම hygienical, මේගොල්ලන්ගේ service එකත් හොඳයි. ඉතින් එහෙම තමයි වෙන්නේ. ඉතින් දැන් ලන්ච් එක අරගෙන ඊට පස්සේ සීගිරිය රූම් අන්සරට ගිහිල්ලා ඊට පස්සේ තමයි එහෙමම අපි ආයි සීගිරියට එන්නේ. කියන්නේ රූම් අන්සර් හොටෙල් එකට ගිහිල්ලා ඊට පස්සේ ආයි සීගිරියට එන්න තියෙන්නේ. ඉතින් අද රෑ වෙයි වැඩ ඉවර වෙනකොට බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් දැන් අපි සීගිරියේ රූමන්සල හොටෙල් එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් දැන් ඒගොල්ලන් ගෙනල්ලා බැස්සුවේ. දැන් වෙලාව 2යි කාලයි. ඉතින් කෙලින්ම අද නුවර ක්ලෝ විලායකේ ඉඳලා දඹුල්ලේ පන්සල කරලා ඊට පස්සේ හැමෝම දැන් ඒගොල්ලෝ ඉන්න තැනට ආවා. ඊට පස්සේ දැන් ඒගොල්ලෝ පොඩි චේන්ජ් එකක් දාගෙන හැමෝම යනවා සීගිරියේ ගල නගින්න. ඊට පස්සේ අද දවසට වැඩ ඉච්චරයි තියෙන්නේ. ඉතින් හෙටින් ටුවර් එක ඉවරයි. හෙට මගේ ඒක ඉවරයි. අනිත් වෑන් එක යනවා ගාල්ලි. ඉතින් එහෙම තමයි වෙන්න තියෙන්නේ. ඉතින් ගිහලා බලමු මොකද වෙන්නේ කියලා. දැන් සීගිරිය යන්නේ එක වෑන් එකක් ගොඩක් දුරට බලන්න ඕනේ එකත්. මොකද දැන් බැගේජස් ඔක්කොම ක්ලියර් කරපු හින්දා එක වෑන් එක යන්න ඕන ලොකු එකේ. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. එහෙනම් බයි බයි. ඉතින් අපි දැන් ගෙස්ලව ටිකට් අරන් දීලා ඒගොල්ලෝ ගල නගින්න යවලා අපි දැන් යනවා අනිත් පැත්තේ පාකින් එකට. මේකේ ෆොරින් එන්ට්‍රන්ස් එක වෙනම තියෙනවා. ඒගොල්ලන්ව අපිට එතනින් බස්සලා ඊට පස්සේ යවලා ඊට පස්සේ අපි යන්න ඕනේ වාහනේ අරගෙන අනිත් පාකින් එකට. දැන් අපි ගල නගින්න යනවා නම් ඒත් මෙතනින් ගිහිල්ලා මේ මෙතන අපි දැන් ෆොරින් එන්ට්‍රන්ස් එකේ තියෙන පොඩි සිකියුරිටි පොයින්ට් එකක්. එතනින් චිට් එකක් දෙනවා ඒගොල්ලෝ. ඒ චිට් එක අරගෙන අනිත් පාකින් එකට යන්න ඕනේ. ඒ චිට් එක නැතුව යන්න දෙන්නේ නැහැ එතනින්. ඒක නිසා ඒ චිට් එක අරගෙන ඉමම එතන පාකින් එකට ගිහිල්ලා එතන වාහනේ දාලා අපිට කැමති නම් ඒගොල්ලොත් එක්ක ගල නගින්න යනවා නම් අපිට යන්න පුළුවන් හිමම. නැත්නම් අපිට එතන පාකින් එකේ ඉන්න පුළුවන්. ඉතින් දැන් මෙතනින් චිට් එක අරගෙන හිම මේ පාකින් එකට යනවා. ඔය ඉස්සරහ තියෙන්නේ මම අර කිව්ව චෙක් පොයින්ට් එක. ඉතින් එතනට කියලා එතනින් ඒ ටෝකන් එක අරගෙන යන්න ඕනේ. ඒ ටෝකන් එක නැත්නම් එතන අනිත් පාකින් එකෙන් ඇතුළට දාන්න දෙන්නේ නැහැ. ඒගොල්ලෝ අනිවාර්යෙන් එතන චෙක් පොයින්ට් එකක් තියෙනවා. ඒගොල්ලෝ ඒක චෙක් කරනවා. ඒක නිසා අනිවාර්යෙන් මෙතනින් මතක් කරලා ඒ ටෝකන් එක අරගෙන යන්න ඕනේ. ඉතින් මේක තමයි අනිත් පාකින් එකට යන්න තියෙන පාර. ඉතින් මෙතන දාලා තමයි දැන් අපිට දැන් ගෙස්ලත් එක්ක අපිට ගල උඩට යන්න ඕන නම් අපි ඒගොල්ලන් මෙතනින් යවලා අපි මේ පැත්තට වාහනේ ඇවිල්ලා මෙතන පාකින් එකේ වාහනේ දාලා තමයි යන්න ඕනේ. එතකොට ඒගොල්ලෝ එනකොට අපිට මගින් සෙට් වෙන්න පුළුවන් මෙතනින් ගියාම. ඒක නිසා මෙතනට ඇවිල්ලා මෙතන වාහනේ දාලා තමයි අපි යන්න ඕනේ. ඉතින් එතකොට මේගොල්ලෝ බහිනකොට මේගොල්ලෝ බහින්නේ මේ පැත්තේ.
මේ තියෙන්නේ ඒගොල්ලෝ ඒ දෙන ටෝකන් එක. ඕක තමයි මෙතනින් චෙක් කරනවා. මෙතනින් චෙක් කරලා තමයි යවන්නේ. දැන් ওই බස් එක චෙක් කරා. දැන් ඊට පස්සේ මේකත් චෙක් කරනවා. ඒක අනිවාර්යෙන් නැත්නම් ඒගොල්ලෝ යන්න දෙන්නේ නැහැ. ඒක අනිවාර්යෙන් ඒකින්ද මතක් කරලා ගන්න ඕනේ. ඉතින් අද අපි එන්න ටිකක් රෑ වුණා. දැන් හලාව 7:00 විතර ඇති. ඉතින් මේ හරියේ අලියන පාර තනිකර මේක කියන්නේ සීගිරි ගලේ පිටිපස්ස හරියේ තියෙන මේ හොටෙල් එක. ඉතින් මේ තියෙන බෝඩ් එක එකට යන නේ බෝඩ් එකක්. ඉතින් තනිකර අලි ඉන්න කැලේ මේ පාර. ඉතින් පාර අනිත් එක හොඳත් නෑ. කියන්නේ වලවල් තියෙන ගොඩක් මඩත් වෙලා තිබ්බ ගොඩක් තැන්වල. ඉතින් මේ පාර රැට ඉපාන්තරට රෙකමන්ඩ් කරන්න බෑ. මොකද සම්පූර්ණ අලි ඉන්න කැලේ ඇතුලේ. අනිත් එක මේ දැන් ඔය ඉස්සරහා පේන වැටේ ඔය හරියම තැනක් කඩලා තිබ්බම ඔයගලන්ට පෙන්නන එක අනුව. ඒ කියන්නේ අලි ඇවිල්ලා කඩලා තිබ්බයි වැට. ඉතින් මේ කැඩිච්ච කණුවක් ඒ එතනින් ඒගොල්ලෝ යන පාරක්ලු තව එකක් තියෙනවා හරියටම හොටෙල් එක ළඟ. ඒක අලි යන කොරිඩෝ එකක් වගේලු. ඒ කියන්නේ හැමතිස්සෙම මේගොල්ලෝ ළඟ යන රූට් එකක්. එතනත් ඒ වගේ මේගොල්ලෝ කණුවක් කඩලා තිබ්බා. ඉතින් රෑටයි පාන්දරටයි මේ පාරවල් යනවා කියන්නේ මාර රිස්ක් එකක්. ඉතින් ඒ වුණාට ඒක මාර ඇඩ්වෙන්චරස්. මම මාරම කැමති ඒ වගේ දේවල් වල. කියන්නේ මම වයිල්ඩ් ලයිෆ් එකට මාර කැමති අලි ඔය සත්තුන්ට. ඉතින් ඒක නිසා ඒක මාර ඇඩ්වෙන්චරස් රෑට. ඉතින් මේ ජොබ් එකත් එක්ක ඒ ඇඩ්වෙන්චර්ස් ගන්න එක වෙනම ලෙවල් එකක්. ඉතින් එහෙම තමයි. අනිත් එක ඔය තියෙන්නේ ඔය ඉස්සරහා වැටක් පේන්නේ. ඒ වැටෙත් කණුවක් කඩලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ මේ හොටෙල් එක ළඟම තියෙන්නේ. ඉතින් එහෙම තමයි. නම් දැන් හොටෙල් එකට ආවා. දැන් ගිහිල්ලා බලමු ඇතුළට. හෙලෝ ගයිස්. ඉතින් දැන් අපි සීගිරි ගිහිල්ලා ආවා. ඉතින් 6:45ට විතර ආවේ. දැන් මේ පැත්තේ වුණා අලි වෙඩි ගන්න සද්දෙත් කෑ ගහනවා. ඉතින් කොහේ ඉන්නවද දන්නේ නැහැ. ඉතින් එහෙම තමයි අද දවසේ උනේ. ඉතින් හෙට එක වෑන් එකක් පාන්දර 4:00ට බැගේජ් අරන් යන්න ඕනේ කොග්ගලට. ඒගොල්ලෝ මෙහි ඉඳලා ප්ලේන් සිනමන් යායකේ යනවා සීගිරියේ ඉඳලා කොග්ගලට. එතනින් ඊට පස්සේ ඒගොල්ලෝ ගාල්ලේ ඉඳලා හෙට තමයි අනිද්දාට තමයි ඒගොල්ලෝ එයාපෝට් යන්න තියෙන්නේ. ඉතින් මට තියෙනවා ඒගොල්ලන්ව හෙට අරගෙන පොඩ ෂෙඩියුල් එක චේන්ජ් වුණා. කොහෙද නිගම්බෝ යන්න තියෙන්නේ. ඉතින් නිගම්බෝල ජෙට්වින් බීච් එකේමයි ඉන්නේ. ඒ ඉඳලා එක කට්ටියගේ ෆ්ලයිට් එකක් 2:55ට තියෙනවා අනිද්දා පාන්දර. එතකොට අනිත් කට්ටියගේ ෆ්ලයිට් එක පාන්දර 5යි ගන්නට. ඉතින් දෙපාරකට ඒගොල්ලන්ව ඩ්‍රොප් කරලා ඉතින් එහාට මගේ ටූර් එක ඉවරයි. ඉතින් එහෙම තමයි අද දවසේ උනේ. ඉතින් බලමු හෙට දවසේ මොකද වෙන්නේ කියලා. බයි.